වගේ රටේ විනාශ කරන ඒකට කඩි තමයි 2008 බලාගන්න මේ වගේ බලාගන්න දැන් මේක කරන්නේ ඒ වගේ තමයි. යාලා හොඳට ඉඩ දෙන්න රටේට හදාගන්න ඒ වගේ විනාශ කරන්නේ මානව සභාවට මේ වගේ මෝඩ ගෙනිලා මෝඩ මිනිසුලා මේ වගේ ඉන්න වෙලාවට අනිවාර්යයෙන් එක හොඳේ කරන්න යාලා ඉඩ දෙන්න. අනිවාර්යෙන් ඔක්කොම කට්ටි යාගේ ගෙදරේ කරන්න ඕනේ. ගෙදරේට එළියට ගහන්න ඕනේ. මේ වගේ කට්ටියට හොඳට නීතිය දාලා ක්‍රියාත්මක කරලා හොඳට නඩුව දාලා හොඳට අතුලත දාගන්න ඕනේ. මේ වගේ මිනිස්සුලාගේ අපේ රටේට යාලා තමයි විනාශ කරන්නේ අපේ රටේට. දැන් කාලයට හොඳට මේ අපේ රටේට හම්බ කරන්න පුළුවන් ඔක්කොම දැන් ටුවරිස් ඔක්කොම රටේ සංවර්ධන කරනවා. දැන් ඒ වෙලාවට ඒ කට්ටිය විනාශ කරන්නේ මේ වගේ මානව සභාවේ. මේ වගේ මෝඩ ගෑනිලා මෝඩ මිනිහලා ඉන්නවා නම් අපේ රටේ ඒ වගේ තමයි හැමදාම යන්නේ. අනිවාර්යෙන් මේක කට්ටියක හොඳට නීතිය දාගන්න ඔයාලා කොමාන්ඩ් කියන්නේ 2008 ඒක කට්ටි දැන් එයාලා ආයෙත් එවිලා එයාලා ඔක්කොම රාජපක්ෂලාගේ කට්ටි තමයි. අනිවාර්යෙන් බලාගන්න අනිවාර්යෙන් එයාලාත් ගොඩක් ප්‍රශ්න තියෙනවා අපේ රටේට. අනිවාර්යෙන් ඒ වගේ විනාශ කරන්නේ හැමදාම ඒ වගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවක එක වතුර දාලා ඒක මිනිසු කරන වැඩද බලුන්ට සතුට ඒ වගේ කරන්න බෑ. ඒ වගේ මිනිස්සුලාට වතුර දාගන්නේ මොලේ නැත්තේ. මොංගල්ද මොලේ මුන්ද දන්නේ නෙමෙයි. නැත්තම් ඔයාලගේ පිටිපස්ස පුකේ දාගෙන ඉන්නේ ඔයාලගේ මොලේ. අනිවාර්යෙන් ඒ වගේ රටේට හදාගන්න බෑ. ඒ වගේ මිනිස්සුලා ඉන්නවා නම් අපේ රටේ හැමදාම විනාශ වෙන්නේ. අනිවාර්යෙන් ඒ වගේ කට්ටියක අතුලට දාලා එළියට දාන්න ඕනේ. අපේ රටේ එක බඩුවක අනිවාර්යක ගවර්න්මන්ට් බඩුවක ඒක මුකුත් කරගන්න බෑ. නීතියක හොඳට දාගන්න ඕනේ. නැත්තම් යාලා ආයෙත් එළියට එවිලා ඒ වගේ ප්‍රශ්න කරනවා. මිනිස්සුලා පව් ඒ වගේ මෝඩ මිනිස්සුලාගේ සඳ දීලා ඉලෙක්ෂන් දීලා යාලට වින් කරේ ඒ වගේ කට්ටියට මොලේ නැහැ. ඒ වගේ මිනිස්සුලාව කොහමද චූස් කරන්නේ කියලා. ඒ වගේ බබාලා සෙල්ලම් බඩුවගේ වතුර දාගනවා කොහමද වැඩ එක. ඔක්කොම මේක ඉස්සර රාජපක්ෂලාගේ වැඩ දැන් ආයෙත් එවිලා කරනවා. අනිවාර්යෙන් පරිස්සමෙන් මිනිස්සුලාට යාලා ඉඩ දෙන්න. මේ වගේ නගර සභාවට හැමදාම විනාශ කරන්නේ තමයි කරන්නේ. අනිවාර්යෙන් අපේ රටේට අනිවාර්යෙන් ගරු කරන්න මුකුත් කරන ඒ කට්ටි සංවර්ධන ඉඩ දෙන්න. අනිවාර්යෙන් ඔක්කොම කට්ටි බලාපොරොත්තු වෙන්නේ කොමාන්ඩර් කියන්න මේක කට්ටියක අපි මොනවද කරනවද කියලා. අනිවාර්යෙන් ලයික් කරන වීඩියෝ එක ෆලෝ කරන්න. thank you.